කොහොමද ඉතින් අද වෙනකොට ජාත්‍යන්තර මාධ්‍ය වලින් පවා යන වර්තමාන ආණ්ඩුවේ අසාර්ථකත්වය. කොපමණ මාධ්‍ය සහ රටේ ජනතාව කිව්වත් මේ වන විට රජය අසාර්ථකයි කියලා. මේ රජයේ ඉන්න උද්දච්ච මිනිස්සු ටික නම් පිළිගන්නේ නැහැ මේගොල්ලෝ අසාර්ථකයි කියලා. කාගෙන්වත් උපදේශක් ගන්න නම් කැමති නැහැ. අනිත් පැත්තටමයි කතා කරන්නේ. උන්නක තමයි මේ රජයේ තියෙන ගතිය. කවුරුත් කියන දේ අහන්නේ අපි විතරයි හරි. ඔව්. උන්න ඕකින්ද තමයි ඕගොල්ලෝ නට්ටම් උනේ මේ දාපාර. කවුරුත් කියන දේ ඇහුවේ නැහැ. උද්දච්චකම ඕකට කියන්නේ. වර්තමාන රජයේ කොපමණ අසාර්ථකයිද කිව්වොත් එක්තරා මාධ්‍යවරයෙක් Facebook එකේ මෙහෙම සටහනක් තියනවා බෝට්ටුවක් ඉල්ලලා. එතුමාට අමතක වෙලාද මන්ද එතුමා මේ රටේ අමාත්‍යවරයෙක් කියන එක. සමහර විට අමතක වෙලා වෙන්නේ නැති. ඔන්නෝක තමයි අපි කියන්නේ. ඕගොල්ලෝ දැන් අසාර්ථකයි. ඕගොල්ලන්ට කරන්න බැරි නම් කාට හරි දීලා යන්න. කමක් නැහැ. ඕගොල්ලෝගේ වැඩ හින්දා මේ රටේ මිනිස්සුයි විපතටපත් වෙන්නේ. හරිද? ඒ කාලේ අපේ ජනාධිපතිතුමා එක්තරා ජනතාව ඉදිරියේ කතාවක් පවත්වනවා මේ තාක්ෂණයේ සමග. හරිද? තාක්ෂණයත් එක්ක මේ බලලා කියන්න පුළුවන්ලු කොහෙටද වැඩියෙන්ම ගම් වතුර දාන්නේ කොහෙටද වැඩියෙන් වැස්ස වහින්නේ වගේ දේවල්. ලෝකේ විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව විසින් මෙවැනි අනතුරක් කල්තියා අඳුරගෙන මොන ප්‍රදේශවලට වැඩිපුර වැස්ස පතිත වෙන්නේ මොන ප්‍රදේශවලද වැඩිපුර ගම් වතුර ඇතිවීමට තරජනය තිබෙන්නේ මේ පිළිබඳ ඕනතරම් දත්ත තොරතුරු එක්රැස් කර ගැනීමට සමත් වෙන තාක්ෂණයක් දියුණු වෙලා තිබෙනවා. ඉතින් මේ තාක්ෂණයේ බලලා කලින් තියාම පෙර තියාම අපේ රටේ ජනතාව දැනුවත් කරන්න තිබුණනේ නේද? තාක්ෂණයක් තියාගෙන ඕගොල්ලෝ දැනුවත් නොකර මේ රටේ ජනතාව විපතටපත් වෙනකම් ඕගොල්ලෝ නිහඬව හිටියේ ඇයි? ඇයි මං අහන්නේ? ඒ වගේම වර්තමාන ආණ්ඩුව පැහැදිලිවම පිළිගන්න ඕනේ ඕගොල්ලෝගේ උද්දච්චකම නිසා තමයි මේ විපත සිදුුනේ කියන එක. ඔව් මේක ස්වාභාවික විපතක් තමයි. අපිට මේක අවම කරගන්න තිබුණා. මේක නැති කරන්න බෑනේ ස්වාභාවික විපතක් නේ මේක අවම කරගන්න තිබ්බ අපේ රටේ ජනතාවට කල්තියාම දැනුම් දීලා. නමුත් ඕගොල්ලෝ නිහඬව හිටියා. ඕගොල්ලෝ කියනවා අර වකරා මේ වකරා කියලා. මොනවද කරේ රටේ ජනතාව වෙනුවෙන්? ඕගොල්ලෝ කියනවා ලවුඩ් ස්පීකර් බැඳගෙන ගියා කියලා. කොහෙද ගියේ? අපේ මාධ්‍යවල දැක්කා රටේ ජනතාවගේ අඳෝනාව. සම්කරු කරමුනේ මන්ති උදයන්ගනි ඇත්තටම අපේ මේ සිංහල ගම්මාන යට වෙලා තියෙන්නේ තාම බලධාරියෙක් පැමිණිලා නැහැ ලේකම් කාර්යාලයෙන්වත්. කවුරු හරි ඉන්නවනම් ඇත්තටම අපිට උදව්වක් කරන්න. මොකද අපි ගොඩාක් අමාරු වෙලා ඉන්නේ මේ රජයෙන්වත් කිසිම සහනයක් තාම අපිට ලැබුණේ නැහැ. පිළියමක් යොදන්න. මොකද මේ ජනතාව 250ක් විතර අවතන් වෙලා තියෙනවා. අහිංසක දරුවෝ ඇඳුමක්වත් නැහැ, දිවතත් නැහැ. මේ සේර වෙනස වෙලා තියෙන්නේ. පුළුවන් පිළියමක් තියෙනවා නම් ගන්න කියලා මම ඔබතුමාලාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. රටේ ජනතාව වඬනවා. රටේ වර්තමාන ආණ්ඩුවේ පුද්ගලයෝ නිහඬව ඉන්නවා. මොකද්ද ඕගොල්ලෝගේ ප්‍රතිපත්තිය? වගේම වර්තමානයේ වෙන විට මේ മന്ത്രി අමතිලාට කැප් ගන්න යනවා. මේක වහාම අහෝසි කරන්න. මේක ඕනේ නැහැ මේ මොහොතේ. ඒ වගේම ඕගොල්ලෝ කිව්වා එකල බලයටපත් වෙන්න පෙර බස් එකේ ඇවිල්ලා වැඩ කරන්නම් වගේ කතා. අද වෙනකොට ඒවා ඒවා වහාම අයින් කරන්න. ඒවා අහෝසි කරන්න. කැප් එපා මේ මොහොතේ ජීවන තත්ත්වයේ නගා සිටවන්න කටයුතු කරන්න මිනිස්සුන්ගේ. දහස් සංඛ්‍යාත ජනතාවක් විපතටපත් වෙලා ඉන්නවා. ඒ ජනතාවගේ ජන ජීවිතේ නැවත ගොඩනගන්න කටයුතු කරන්න ඔය මුදල් වැය කරන්න කියන ඉල්ලීම මම කරනවා. නමුත් මම දන්නවා ඕගොල්ලෝ මේක කරන්නේ නැහැ. ඕගොල්ලෝ මේ කැප් ටික ගෙන්නනවා. සැප විඳින්න පුළුවන් වෙලාවෙ සැප විඳිනවා කියන එක අපි දන්න ඕගොල්ලෝ. ඕගොල්ලෝගේ එදා තිබ්බ ඔය කුහකත්වය අද තියෙනෙත් ඔය කුහකත්වය. හරිද? ඕගොල්ලෝගේ තියෙන උද්දච්චකම තමයි මේකට ප්‍රධාන හේතුව. ඕගොල්ලෝ කවුරුත් කියන දේ අහන්නේ නැහැ. අච්චර නිවුස් වල අච්චර මාධ්‍යයේ ගියා මෙහෙම දෙයක් වෙයි කියලා කනකට ගත්තද? නැහැ නිහඬව හිටියා. අපි දැක්කා ඒක වෙන්න මේ සිදුවීම් දාමේ වෙන්න දවස් කිහිපයකට පෙර. ඔයගොල්ලෝ නටපු නරි නාටක. ඔයගොල්ලෝ බලන්න තිබ්බා විපක්ෂය හිටියන වර්තමානයේ. අම්මට සිරි කොළඹ මෙහෙම බෝඩ්ඩුස්සන් ඉන්නවා කොල්ලොත් එක්ක ඇවිල්ලා රජයට බැන. මොනවා කරන්නද ඕගොල්ලෝනේ මේ මොහොතේ රජය දැන් කියන ඕගොල්ලෝ දේශපාලනීකරණය කරන්න එපා කියනවා විපතක් වුණාම. මේ දේශපාලනීකරණය කරන මේ සංස්කෘතිය ගෙනාවේ විපතක් වුණාම ඕගොල්ලෝ තමයි මේ සංස්කෘතිය ඇති කළේ. ඕගොල්ලන්ට මතක ඇති ඕගොල්ලෝ එදා විපක්ෂයේ ඉද්දි නායයාමක් සුලිසුලඟක් ගම් වතුරක් ආපු ගමන්ම මේක දේශපාලනීකරණය කළා ආණ්ඩුවට බැන්නා. මතකද? මතක ඇතිනේ මතක නැති වෙන විදියක් නැහනේ. අන්න ඒක තමයි කියන්නේ. කරුණාකරලා දැන්වත් මේ වෛරය නවත්තන්න දේශපාලනය තුල වපුරන රටේ ජනතාවට පිහිට වෙන්න. හරිද? මං කාරුණිකව ඉල්ලන්නේ වර්තමාන ආණ්ඩුවෙන් ඕගොල්ලෝගේ ඔය උද්දච්චකම දැන්වත් නැති කරගන්න. දැන්වත් අපි කියන දේවල් අහන්න. මේ රටේ ජනතාව කියන එක අහන්න. හරිද? මේ රටේ ඉන්න විද්වත් පුරවැසියෝ කියන එක අහන්න. ඒ වගේම මම කියන්න කැමති ජනතාවට ඇහුම්කන් දෙන ආණ්ඩු දීර්ඝ කාලයක් පවතින අතර ජනතාවට ඇහුම්කන් දෙන්නේ නැති ආණ්ඩු ඊටාම කෙටි කාලයක් පවතින්නේ කියලා. මං හිතන ඔයගොල්ලන්ට මේ බලය දීර්ඝ කාලයක් පවත්වා ගන්න ඕන නම්
කරන්න සුදුසුම දේ ජනතාවට සවන් දීමයි. ඉතින් මම මේ දේ මතක් කරන ගමන් මේ වැඩසටහන අවසන් කරනවා. බොහොම ස්තුතියි. බුදු සරණයි. ජය වේවා.